මහාවංශයට විප්ලවීය අර්ථකථනයක් ඉතිහාසයේ සුළමල සොයන තානායම්පොළ රේඩියෝවේ අභිමානනීය හෝරාව අභිමානී හෙලංකා ඉතිහාස දත්ත ගවේෂිකා ජ්‍යොතිර්වේදිනී තිලකා රන්දිනගේ අභිමානනීය නිෂ්පාදනයක් මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී හා නීතිඥ රෝකාරී වසා සංස්කරණය චතුරිකා සෙව්වන්දී ආයුබෝවන් අභිමානී හෙලංකා අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන තානායම්පල ගුවන් විදුලියේ අභිමානී හෙලංකාව සමගයි ඔබ දැන් එක්ව සිටින්නේ. ඉතින් දැන් ඔබ කවුරුත් දන්නවා අප දැන් මොන වගේ කාර්යයකද නියැලී සිටින්නේ කියලා. ඔව්, අපේ සැඟවී ගිය අභිමානය සෙවීමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අදත් අප මේ මැදිරියට කැඳවා ගත්තා දිවයිරු පුත්‍ර සම්මානයෙන් පුදලද ඉතිහාස දත්ත ගවේෂිකා තිලකා රන්දිනි මහත්මියව. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. මං හිතුවා අලුත්ම මාතෘකාවකට යාමට පෙර ගිය සති දෙක තුල අප සාකච්ඡා කළ මාතෘකා ගැන අසන්නන් නගා ඇති ප්‍රශ්න කිහිපයකට ඔබතුමියගෙන් පිළිතුරු ලබා ගන්න. මේ පැන ඔවුන් යොමු කර තියෙන්නේ තානායම්පල රේඩියෝ පිටුවටයි. පළමුවෙන්ම දෙහිවල රේණුකා යොමු කරන ප්‍රශ්න. තිලකා රන්දිනි මහත්මිය, ඇය ඔබෙන් අහන්නේ පළමු වැඩසටහනින් ඔබතුමිය මහත් අභිමානයෙන් උම්මංග ජාතකය ගැන කතා කරමින් උමඟක් ගැන ප්‍රකාශ කළා. ඒත් මේ උමඟ ලංකාවේ තිබූ දෙයක් නෙවෙයිනේ. ජාතක කතා සියල්ල සිදු වෙන්නේ ඉන්දියාවේ නිසා ඒ උමඟක් තියෙන්න ඕන ඉන්දියාවේ නේද? මේකයි රූ. අප තාම හරියට දන්නේ නැහැ මේ දේවල් සිදු වුණේ ඉන්දියාවේද ලංකාවේද කියලා. ඒ වුණත් ඉන්දියාවේ තාම උමඟවල් සමග මේ හම්බ වෙලා නැහැ මගේ මතකයේ හැටියට නම්. ඒ වුණත් කාටත් මතක ඇතිනේ පහුගිය කාලේ අපේ රටේ බොහෝ උමං මතුණා. ඒ උමං ඇතුලෙන් පරීක්ෂණ කණ්ඩායම් ගමන් කරන අපේ රූපවාහිනියුත් දැක්කනේ. මේ උමං ඇතුලේ හොඳ නිල් දිය තිබුණු පොකුණු පවා තිබුණා. ඒ උමං පරීක්ෂා කිරීමේදී අපි දැක්ක දෙයක් තමයි මේ උමගවල් වල වහලේ ඉතා ඉහළින් තිබුණේ. මේ සම්පූර්ණ නගරයක් පවා ඉදිවෙන තරම් ඊට පරාසයක් තිබුණා මෙතන. ඉතින් මේ තාම මේවා නියම විදිහට පරීක්ෂණයට ලක් වෙච්ච ඒවා නෙවෙයි. හැබැයි මේ පරීක්ෂණ සඳහා ගිහින් තියෙන්නේ රූපවාහිනී කණ්ඩායම් විතරයි. ඇත්තටම මේ අයට මේවයි වටිනාකම නිරීක්ෂණය කරන්න පළපුරුද්දක් නැහැ. වෙන්න ඕනේ ඇත්තට මේ වගේ දෙයක් ආරංචි වුණ ගමන් රජයේ මැදිහත් වෙලා පුහුණු ගවේෂකයන් යවන්න ඕනේ. හැබැයි ඉතින් රජේ නම් මැදිහත් වුණ බව පහුගිය කාලේ අපිට දැක්කා. ඒක බෝනෆීඩ්, ඒ කියන්නේ යහසිතුවිල්ලෙන් විය යුතුයි. ඔව් තිලකා රන්දිනි මහත්මිය, අපිට පසුගිය දවස්වල අහන්න ලැබුණානේ ගල්වලක තිබිලා මමියක් හමු වුණු කතාවක්. ඒක එහෙම වෙන්න පුළුවන්ද? රූ දැන් අපේ සාකච්ඡාව මහාවංශයෙන් පිටපැනලා යන්නයි හදන්නේ. ඒ වුණත් මේකට උත්තර නොදී නම් බෑ. මේ වැඩේ උනාමයි කියලායි මට හිතෙන්නේ. මොකද දන්නවද? කටකතා මගින් හෝ අපිට දැනගන්න ලැබුණා මේකට සම්බන්ධ වූ අය බොහෝ දෙනෙක් අකල් මරණයටපත් වුණා කියලා. ඒක පැත්තකින් තියමුකෝ. රටේ නායකයන්ගේ දේශපාලන කතාවලුත් අපට අහන්න ලැබුණානේ. මේ ගැන පොඩි ඉඟිබිඟි. හැබැයි මේ මමිය මේ විදිහටම තිබුණා නම් අද අපේ රටට ලැබෙන කීර්තිය අපමණයි. ඒ කියන්නේ මොකද මේ මමිය තිබිලා තියෙන්නේ අර පිරමිඩ් වල තියෙන මමි වගේ රෙදි වලින් ඔතලා නෙවෙයිලු. රත්තරන් බඩු ටික අරගෙන ගිහිල්ලා මමිය ඉතුරු කළා නම් තමයි කොච්චර අගේද කියලා අපිට හිතෙන්නේ. අපිට තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මාළබේ තිමල් සම්පත්. ඔහු මෙහෙම කියනවා. අපි නම් අහලා තියෙන්නේ සුජාතා සිටු දේවියගේ කිරිපිටි දාණය නිසා තමයි බෝධිසත්වයන් වහන්සේට ශක්තිය ලැබුණේ බුදු වෙන්න කියලා. ඒ වගේම ඒ දාණයෙන් පස්සේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පානවා. චුන්ද සූකර සිටුගේ දාණයෙන් පස්සේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑවා කියලයි. මොකද්ද ඔබතුමිය මේ ගැන කියන්නේ? තිබල් හුඟක් කල්පනා කරලා තියෙනවා වගේ පේන්නේ. ඇත්තටම අපේ හාමුදුරුවෝත් බණ දේශනා කරනකොට
මා අහගෙන ඉඳලා තියෙනවා මෙන්න මේ ශක්තියක් ගැන කතා කරනවා. හැබැයි බෝධිසත්වයන්ට ওই කියන විදිහේ මේ ශක්තියක් ඔය කියන වෙලාවේ අවශ්‍ය වුණාද? මොකද බෝධිසත්වයන් අත්තිකිලමතාන යෝගයේ අත්හැරලා ටික කාලයක් ගිහිල්ලයි මේ සිද්ධිය වෙන්නේ. කොටින්ම ඒ නිසාම පස්වග තවුසනුත් බෝධිසත්වයන් අත්හැරලා දමලා තිබුණා. එතකොට අප දන්න කතාව හැටියට බෝධිසත්වයන් මේ කිරිපළු නගරක මුල වැඩ ඉන්නකොට අර සුජාතා සිටු දේවියගේ සේවිකාව හිතන්නේ මේ රුක් දෙවියා කියලායි. හිතන්නකො මේ දෙවි කෙනෙක් කියලා රැවටෙන්න කොයිතරම් සෝභා සම්පන්න පුෂ්ටිමත් ශරීරයක් තියෙන්න ඕනේද මේ බෝසතුන්ට. අන්න කුසපුත්ත පිටපොත්තට ඇල්ලලා තිබුණු කාලේ නම් මේ දාණය දුන්නේ අපිට හිතන්න ඉඩ තිබුණා මේ කිරිපිඬු වලින් තමයි ශක්තිය එන්නේ නැත්තේ කියලා බුද්ධත්වයේ ලබන්න. ඇත්තටම රන්දිනි මහත්මිය ඔබතුමිය කලින් වැඩසටහනකිනුත් කිව්වා වගේ මේ කිරිපිඩු දාණය පිළිගත්තේ අඩු ගානේ සෝවාන් වෙච්ච කෙනෙකුත් නොවේ නම් ඇයි අපි මේ තරම් ලොකුවට ඒ දාණය ගැන ආපහු කතා කරන්නේ? අපි දැන් වෙනත් මාතෘකාවකට යමු නේද? නෑරු මෙතන ලොකු අභිරහසක් තියෙනවා. අභිරහසක්? ඔව් අභිරහසක්. ඔබ අහලා ඇතිනේ මුනිදාස කුමාරතුංග පඬිවරයා කියලා තියෙනවා අලුත් දේ නොසිතන දැය නොනගී කියලා. ඇයි එහෙම කිව්වේ? අපේ සිංහලයේ අලුතෙන් දෙයක් හිතන්නවත් කැමති නැහැ. කම්මැලි සත්‍යෙක්. ඒ නිසාම වෙනත් කෙනෙක් අලුත් අදහසක් දානවටත් කැමති නැහැ. මොකද එතකොට ආයෙත් අලුතෙන් හිතන්න වෙනවනේ. මට පේන්නේ ඔබතුමිය මගේ කුතුහලයේ අවුස්සනවා හොඳටම. මම මේ පරිසරය හදනවා. නැතිනම් එකපාරටම ඩෝන් ගාලා දුන්නොත් අසන්නන් ලොකු කම්පණයකටපත් වෙනවනේ. මතකද හෝමර් කවියා ලියපු ඉලියඩ් කාව්‍ය. අප ඒ කාලේ ඔය කාව්‍ය කියෙව්වේ මනස්කල්පිත වීර කාව්‍යයක් හැටියටනේ. මනස්කල්පිත කිව්වේ ඒ තරමට මේකේ තියෙන දේවල් අස්වාභාවිකයි වගේනේ. එහෙම නේද? අපොයි ඔව්. ට්‍රෝජන් අශ්වයා, වංකගිරිය, ඇමසන් යෝධියන් ඇත්තටම ඒවා හැබෑ ලෝකේ සිදු නොවන දේවල්නේ. හැබැයි දැන් ඒවා සැබෑ වෙලා තියෙනවනේ. මා දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා රූපවාහිනියෙන් දැක්කා ඩිස්කවරි channel එකෙන්. විද්‍යාඥයන් ප්‍රීත් දිවයිනේ ඔය වංකගිරිය හොයාගත්තා. එතකොට අර එයාලා හදපු ට්‍රෝජන් අශ්වයා දී වලින් ඒ වගේම අශ්වයෙක් හදලා අර පටු මාවතේ හරියටම අරන් ගියා. එදා කළා වගේම. ඇත්තටම හෙලන් රෙජිනගේ කතාව කොයි කාලේ සිද්ධ වුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හෝමර් කවියා ඕක ලිව්වේ ඊට බොහෝම කාලයකට පස්සේ. මේ සිදුවීම ඒ අයුරින්ම වාර්තා කළා. හැබැයි සිදු වුණ තැන හරියට කියන්න මතකයක් ආවේ නැහැ. ඒ කියන්නේ මේ යුද්ධයේ තිබුණු කාලේ හෝමර් කවියා ජීවත් වෙලා තියෙනවා. ඒ මතකයේ ඔහුගේ මනසේ තැම්පත් වුණා. ඒ කියන්නේ මේ හෝමර් නම් ආත්මයේදී තමයි එතුමාගේ සිත අවදි වුණේ. ඒක ලිව්වා ඒ පාර. ඒ කියන්නේ පුනරුත්පත්තිය ලොකු දෙයක් හෙලි කරලා. ඔබතුමිය කිව්වා හෝමර් නම් ආත්මය කියලා. බෞද්ධයන් හැටියට අපට ආත්මයක් නැහැනේ. බණ වරද්ද ගත්තට මා මොනවා කරන්නද? දැන් ආත්මයක් නැත්තම් බෝධිසත්වයන් සාරා සංකල්පලක්ෂය පෙරුම් පිරුවා කියන්නේ කොහොමද? ඒ භවයන් තුල ඉපදිලානේ. බුද්ධ ධර්මයේ අනාත්මවාදී නේද? සම්මතයයි පරමාර්ථයයි එකට පටලවා ගන්න එපා. භවය තමයි අප ආත්මය කියලා හඳුන්වන්නේ. දැන් බලන්න අප ඇහැට ඇහැ කියනවා, කනට කන කියනවා. බැරි වෙලාවත් අප පාරේ යනකොට මිනිහෙක් අපේ ඇඟේ හැප්පුණොත් අප අහන්නේ ඇහැ කන වෙලාද කියලා. පේන්නේ නැද්ද කියලා. ඇත්තට මේකේ තේරුම ඇහැ තියෙන තැනට කනාව කියලාද? මදක් පේන මිනිහට කියන්නේ කණයක්. එතකොට ඒ වුණාට වචන හර්මයකට ගියොත් ওই භවයයි ආත්මයයි ඇහැ කන වගේ තමයි. හොඳයි. දැන් අපි මද විරාමයකට යමු. සවන් රන් පතින් දන නෙතින් තදින් බඳිමින් මිනිමෙවුල පනවමින් පිපි සමන් සුන්දරමින් රන හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රංගති වයතිගී ගය ගයාමියු
අරිතින් දහමින් බැඳි සිට මදින්ට මාරසෙන් වටින් උන් පරදා අප මහසත් පාරමී බෙලෙන් සෙවනින් බෝපත් අතරේ ගැලු අඹගඟින් පවසින් දහමේ නිවුනේ දම් අමාරසින් කැනි මඩල පලාලා සුනු විසුනු කලා මැදුරක් යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ මම ගයමි උදම්හි නද දුන්නු රාජ මිංගිදෙක් දහමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ ලබ සවන් රන් පටින් දනනෙතින් තදින් බඳිමින් මිනිමෙවුල අනවමින් පිපි සමන් සුන්දරමින් රණ හසුන් පේනමින් තුනු විලෙහි සිරි මවමින් උන් රඟති වයතිගී ගය ගයා මියුරු අරිතින් දස දහසක් සක්වා කල කම්පිත වෙවි දස දහසක් ලෝ ධාතුව කුගුරුවා ඇලි දෙව් බඹ සුරනා සේනා සාදුකාරදී පරසතු මල් ගඳ විලවුන් දෙපා මුල පිදී කැනි මඩල පලාලා සුනු විසුනු කලා මැදුරක් යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ මම ගත්මි උදම්හි නද දුන්නු රාජ මිංගිදෙක් දහමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ ඔබ නැවතත් සම්බන්ධ වී සිටින්නේ අභිමානී හෙලන්කාව සමගයි. ඔව් රන්දිනි මහත්මිය. ඇත්තටම ඔය අනාත්මවාදී කියන්නේ අපට කැමති විදිහට දේවල් පවතින්නේ නැහැ කියන එකයි. දැන් අපි අර සුජාතා දේවියගේ අභිරහස හෙළි කරමු නේද? ඔව්රු. අප කවුරුත් දන්නේ නැහැ නේද කොහොමද බුද්ධත්වයේ ලබා ගන්නේ කියලා. ඔය බණ දේශන හාමුදුරුවෝ කෙනෙකුවත් දන්නේ නැහැ. අපේ රටේ හුඟ දෙනෙක් ඉන්නෝ ඔය මැද පිළිවෙතේ ගමන් කරන අය. අඩු ගානේ සෝවාන් වෙලාවත් නැහැ. එතකොට මේ තරම් සරල දෙයක් වෙන්න පුළුවන් ද ওই බුද්ධත්වය? බුදුහාමුදුරුවන් පිරිනමන පෑවට පස්සේ කොහටද යන්නේ? කොහටවත් නැහැ. මතකද ඒක අවස්ථාවක බුදුහාමුදුරන් කාලේ එක හිටියා එක පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට පුළුවන් හිස් කබලයට තට්ටු කරලා කියන්න පුළුවන් හිස් කබලේ අයිතිකරු ඉපදිලා ඉන්න තැන. එයා හරියටම කියලා තියෙනවා එක සැරයක් එතුමා එහෙම හරියටම කියලා දෙනවා. එතකොට එතුමාට දෙනවා එක හිස් කබලක්. ඒක රහතන් වහන්සේ කෙනෙක් දීපලා. එතුමාට හොයාගන්න බැරි වෙලා උන්වහන්සේ ඉන්න තැන. ඇයි ඒ? විශ්වයේ කොතනකවත් උන්වහන්සේ නැති නිසා. මොකද්ද මේකට කියන්නේ? ශූන්‍යතාවය. එතකොට බුද්ධත්වයේ කියන්නේ ශූන්‍යතාවයේ අගේ සෙවීම පිළිබඳ මහා ගණිත ගැටලුවක්ද? මේ විසඳා ගැනීමට විශ්වයේ යම් අවකාශයකට යා යුතුද? ඒ කියන්නේ විශ්ව දොරටුවකින් ඇතුල් වෙලා අප කොහට හෝ යා යුතුද? එතකොට සුජාතා සිටු දේවිය රැගෙන රන් පාත්‍රය මේ විශ්ව දොරටුවේ යතුරුද? අපි අහලා තියෙනවා රාවණ රජුගේ බිසව මන්දෝදරී ළඟ තිබුණා කියලා විශ්ව දොරටුවේ යතුරක්. ඔව් එතුමීට ඒක දීලා තිබුණේ එතුමීගේ පියා මායාසුරලු. ඕක මන්දෝදරී හුඟක් ආරක්ෂා සහිතව තබා ගත්තාලු. එහෙමනම් ඒක ලංකාවේ කොහේ හෝ තියෙන්න පුළුවන්නේ. සුජාතා සිටු දේවිය තමන්ගේ උරුමය හොයාගෙන ඉන්න ඇති. ඔබතුමිය හිතන්නේ මන්දෝදරී බිසවගේ නැවත උත්පත්තියක් කියලාද සුජාතා සිටු දේවිය? මට එහෙම හිතිලා තියෙනවා. දැන් අවුරුදු 1කමාරක විතර කාලෙක ඉඳලා. මොකද රන් පාත්‍රේ දීලා යෑම සම්බන්ධයෙන් අභිරහසක් තියෙනවා. ඔව් මට මතකයි ඔබතුමියගේ මූණු පොතේ තිබුණා දැනට අවුරුද්දකට විතර කලින්
සුජාතා සිටු දේවියගේ රන් පාත්‍රයේ විශ්ව දොරටුවේ යතුරුද කියලා අහලා. හැබැයි මා ඔබට මෙහෙම කිව්වොත් අර දේශපාලඥයන් හා සමහරක් කියන්න වගේ ඔබතුමියට තියෙන්නේ දූපත් මානසිකත්වයක් කියලා. ඔන්න ඕක තමයි රූ අපට ගහලා තියෙන හේනේ. අපේ ජාතිය ගැන රට ගැන අභිමාණයෙන් කතා කළොත් ඒක දූපත් මානසිකත්වය. හැබැයි අවුරුදු 500ක්වත් ඉතිහාසයක් නැති ඇමරිකන් සුද්දා තමන්ගේ රට ගැන අභිමාණයෙන් කතා කරනකොට ওই දේශපාලකයන් දාපු නමක් එහෙම දන්නවද? කවුරුත් කිව්වද එයාලට තියෙන්නේ මහද්වීපික මානසිකත්වයක් කියලා. ඇත්තටම රූ මා මේ සිදුවීම ගැන හුඟක් දුරට හිතුවා. ඒ කියන්නේ පාත්‍රේ නැවත රැගෙන නොයාම. සාමාන්‍යයෙන් දානයකදී පෑන් පූජා කරනවනේ. එතකොට කෝ පෑන් කෙන්ඩිය? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ වාමදලදා වහන්සේ හා පාත්‍ර ධාතුව පමණක් නිදන් කරලා තියෙන සෝමාවතියෙන් ඇයි ওই තරම් බුදුරැස් විහිදෙන්නේ? ඇයි අමුතු දර්ශන දකින්නේ? අප මහාවංශයෙන්ම කියවලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවහම ශ්‍රී දේහය ආදාහන කළාට පස්සේ උන්වහන්සේගේ ධාතු ද්‍රෝණ 8කට බෙදලා 8 වන ද්‍රෝණිය තමයි ලංකාවේ රාමග්‍රාමයේ තිබුණේ කියලා. අන්න ඒ 8 වන ද්‍රෝණිය තමයි රුවන්වැලි සෑය තැන්පත් කිරීම සඳහා යොදාගත්තේ. ඉතින් මෙච්චර ධාතු නිදන් කරලා තියෙන රුවන්වැලි සෑයෙන් ඇයි මෙවැනි හාස්කම් සිද්ධ නොවෙන්නේ? ඒ ගැන දිගටම කල්පනා කරනකොට තමයි මට මේ අභිලාෂ මොකද්ද කියලා වැටහුනේ. ඇත්තටම මෙහෙම දෙයක් කියලා ලේසියෙන් ලිස්සිලා යන්න දෙන්න බෑ ඔබතුමියට. ඔබතුමියට ඔප්පු කරන්න පුළුවන්ද ඔය කතාව? හා හොඳයි. එහෙනම් අපි යමුකෝ මුලටම. සිටු දේවිය වෙච්ච බාරය ඔප්පු කරන්න ඉස්සෙල්ලා නුගරුක මුල සුද්ධ කරන්න 16ව අරිනවා. මෙන්න මේ කරුව හොඳට මතක තියාගන්න. මේ 16 යන්නේ තනියමයි. එතකොට දකින්නවා බෝධිසත්වයන්. ඇය හිතන්නේ මේ රුක් දෙවියා කියලාලු. ඉතින් දුවගෙන ඇවිත් සිටු දේවියට කියනවා ඒ පාර සිටු දේවිය කිරිපිටු දාගත්ත රන්තලියත් අරගෙන යනවා. එතකොට කෝ පෑන් කෙන්ඩිය? රූ ඔබත් ඕන තරම් දන් දීලා ඇතිනේ. පෑන් වාජනේ නේද ඉස්සෙල්ලා පිළිගන්නවන්නේ. දෙවියෙකුට කොහොමද පූජා තියන්නේ? පෑන් ඕනේ නැහැ කියමුකෝ. මොකද අත හොදන්නේ වළඳන්න කියලා. ඔන්න දේවාලය කරන්නේ මේ වාජනේ ටික වෙලාවක් එතන තියනවා. එතකොට දෙවිවරු ඒ සුවඳ ආග්‍රහණය කරනවා. ඊළඟට වාජනේ විතරක් නෙවෙයි පාලතුරු කිරිබත් ඔය ඔක්කොම ආපහු අරගෙන එනවා. හැබැයි සුජාතා සිටු දේවිය රන් තලියම දීලා එනවා. දෙයියනේ මේක රන් තලියක් නේ. ඉතින් සිටු දේවියක් නිසා ඇයට වත්කම ඇති රන් තලිය දාලා එන්නේ. ඔය කියන්නේ එතකොට කොසල් මහරජුට, බිම්බිසාර මහරජුට, ලිච්ඡවීන්ට ඔය කාටවත් සුජාතා සිටු දේවිය වගේ වත්කම් නැහැ කියලා ද රන් තලියක් පූජා කරන්න. සිටු දේවියගේ රන් පාත්‍රය ගැන ලොකුවට කතා කළාට වෙනත් රන් පාත්‍ර ගැන අපි කතා කරන්නේ නැහැ තමයි. ඉතින් ඔබතුමිය තවත් විස්තර කළොත් මේ ගැන. රූ මෙහෙම වෙන්න බැරිද? බෝධිසතුන් නිතර නිතර මේ නුගර රුක මුලට එන්න ඇති. ඒ අවස්ථාවවලදී සුජාතා සිටු දේවිය මුණ ගැහිලත් ඇති. එතුමිය සමග යම් යම් ධර්ම සාකච්ඡාවක් කරන්නත් ඇති. එතකොට එතුමියකින් දන් ලැබෙන්නත් ඇති. මේ පැත්තේ යන්නේ වඩිනකොට හිත නිවන පරිසරයක් නිසා කීප දිනක් රැඳිලා ඉඳලා යනවත් ඇති. ඉතින් බෝධිසතුන්ගේ අභිප්‍රාය මොකද්ද කියලා සිටු දේවියට කියන්නත් ඇති. ඒ වුණත් එතුමිය තවදුරටත් නිරීක්ෂණය කරමින්ම ඉන්න ඇති. මේ පුද්ගලයාට සැබෑ උවමනාවක්ම ඇත්තටම තියනවද බුදු වෙන්න කියලා. ඔහොම ඉන්න අතරේ අන්තිමට එතුමිය තීරණය කරන්න ඇති විශ්ව දොරටු යතුරු දෙන්න බෝසතුන්ට. සමහර විට පෙර භවයක කාශ්‍යප බුදුහාමුදුරන්ගේ මතකෙවුත් එතුමියට තියෙන්න ඇති. එතකොට හදිස්සියෙම 16 ඇවිත් කියන්නේ නැති නැවත බෝසතුන් වැඩ ඉන්න බව. එතුමිය රන් පාත්‍රය අරගෙන යන්න ඇති දෙන්න. එතකොට කිරිපිටි තියන්නේ නැද්ද? එහෙම දානයක් කෙනෙකුට දෙනවා කියන්නේ ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි රු. මට පොඩි ගැටලුවක් මතුණා. දැන් බෝසතාණෝ මේ ඉසව්වට වැඩි විශ්ව දොරටුවේ ඇතුළේ සුජාතා සිටු දේවිය ළඟ තියෙනවා කියලා දැනගෙනමද? ඔව් ඒක එහෙම වෙන්නම ඕනේ. බෝසතාණෝ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ආලාර කාලාම උද්දකරාම වැනි ආගමික නායකයන්ගෙන් ඉගෙනගෙන ධ්‍යාන වඩාගත් කෙනෙක් නේ. ඉතින් දකින්නත් පුළුවන් මේ අතුරු. ඔව්. අපි තවත් පුංචි විරාමයකට යමු.
සම්මා සම්බුදු සිය පැතුවේ බෝධිසත් ශ්‍රී සාක්‍ය කුමරා බෝධිසත් ශ්‍රී සාක්‍ය කුමරා සාරා සිරිනි රම්යා කුසති අජපල් නුගමුලි සාරා रश्मि प्रभादी हिरु मंडलाक्षे रश्मि प्रभादी हिरु मंडलाक्षे पेविसीले වැඩ සිටි වේරේ पेविसीले වැඩ සිටි වේරේ පූජා කළේ සිටු දේවි සුජාතා පූජා කළේ සිටු දේවි සුජාතා क्षीर पायासे सुरम्या क्षीर पायासे सुरम्या सारा सिरिनि रम्या सुसदि अजपल नुगमुलि सारा ඔව් ඔබ නැවතත් සම්බන්ධ වී සිටින්නේ අභිමානී හෙලන්කාවටයි. රන්දෙනි මහත්මිය, මේ වැඩසටහනේ මූලික පරමාර්ථය සත්‍ය ඉතිහාසයේ සොයා යාමයි. ඔබතුමියට හිතෙන්නේ නැද්ද දැන් අපි කරන්නේ ෆැන්ටසි හිස්ටරි එකක්? ඒ කියන්නේ අద్భుත ඉතිහාසයක් නිර්මාණය කිරීම කියලා. ඔව්රු දැන්ට අවුරුදු 1කමාරකට විතර කලින් අර ඔබත් දැක්ක මගේ මූණු පොතේ පෝස්ටුව දාලා ඉවරලා මාත් හිතුවා හැමෝම එහෙම හිතයි කියලා. හැබැයි මගේ යටි හිතේ තිබුණා මේක ඇත්තම ඇත්තයි කියලා. මා ඉතින් දැකින් තියෙන කීප දෙනෙක්ගෙන් ඇහුවා විශ්ව දොරටුවක් තියනවද සෝමාවතී උඩින් කියලා. ඒ අය කිව්වා එහෙම දෙයක් නෙවෙයි මෙතන දේව මණ්ඩලේ රැස් වෙන තැනක් කියලා. ඉතින් මා ඇහුවා ඇයි රුවන්වැලි සෑයට උඩින් රැස් වෙන්න බැරි? එයාලට කියලා. කොහොම හරි මා නිශ්ශබ්ද වෙන්න තීරණය කළා. ඒකනේ ගිය වැඩසටහනින්වත් මා තපස්සු බල්ලුකගේ දාණය ගැන කිව්වට මේ ගැන මතක් කළේවත් නැත්තේ. හැබැයි ඔබ මට දැනුම් දුන්නානේ ගිය සතියේ දවසක මේ අපේ තානායම්පල රේඩියෝ පිටුවට ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කියලා. දේවිය දුන් දානේ ඇති වුණ ශක්තිය ගැන ප්‍රශ්නයක් අහලා. එතකොට මම කල්පනා කළා ඇයි මේ ශක්තියක් ගැනම කතා කරන්න කියලා. එතකොට තමයි මට හෝමර් කවිය සිහියට ආවේ. එදා ඒ සිද්ධිය දුටු තවත් කෙනෙක් ඉඳලා තියෙනවා. පසු කාලයක වෙනත් ජන්මයකදී එයා ඒ ගැන කතා කරනවා. බුද්ධත්වයේ ලැබීමට උදව් වුණේ මේ රන්තලිය කියලා. එහෙම පෙවුනාන්ට ඒ කොයි ආකාරයෙන්ද කියලා විස්තර කරන්න එයාට බැරි වෙලා තියෙනවා. චන්දෙනි මහත්මිය, ඔබ තවමත් ඉන්නේ ඔබතුමියගේ මනෝලෝකයේ නේද? නෑරු මා විශ්වෙන් උදව් ඉල්ලා හිටියා මට මේක ඔප්පු කරන්න ඕනේ කියලා. මට එකපාරටම උදව් ආවා. සිහිනයකින්ද? නෑ මං හිතන්නේ ටෙලිපති මගින් කියලා. මට පණිවිඩයෙන් කියුනේ මහා වංශය අරගෙන වලගම්බා රජුරන් ගැන තියෙන කොටස හොඳින් බුද්ධිමත්ව කියවන්න කියලා. එතකොට සිහි බුද්ධියෙන් දැන් මං ඒ කියූප එක දැන් ඕගොල්ලෝ සිහි බුද්ධියෙන් අහගන්නකෝ. දැන් මේ සුජාතා සිටු දේවියගේ වැඩේ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 568 දී විතරනේ. එයින් අවුරුදු 465කට පස්සේ අපේ රටේ රජ වෙනවා දුටුගැමුණු රජුරුවන්ගේ ඥාති පුත්‍රයෙක් වෙච්ච ඒ වගේම සද්ධාතිස්ස රජුරුවන්ගේ බාලම පුත්‍රයා වුණු වලගම්බා රජුරුව. එතුමා රාජ්‍යත්වයට පත්වන්නේ ක්‍රිස්තු පූර්ව 103 දී. මේ රජුරුව අභිෂේක ලැබලා පස්වෙනි මාසයේදී දෙමුළු 7 දෙනෙක් මාතොටට ගොඩ බහිනවා. මේ වෙලාවේ රජුරුව අර කැරල්ලක් ඇති කරපු ටීය බ්‍රාහ්මණයට කියලා අරිනවනේ ඒ අය එක්ක සත්නට යන්න කියලා. ඒකට ඒ බ්‍රාහ්මණයා පරදිනවා. ඊළඟට මේ දමිලයන් අනුරාධපුරේ අල්ලගන්න එනවා. කොළඹ බාලක කියන ස්ථානයේදී රජු සමග යුද්ධ කරනවා. රජු පරාද වෙලා පලා යනවා. ඔව් ඒ වෙලාවේනේ අර නිගණ්ඨයා කෑ ගහන්නේ මහා කළු සිංහලයා පලා යනවා කියලා. අන්න හරි. මේ රතේ බර වැඩි කියලා හිතාගෙන සෝමාදේවි රතෙන් බැස්සලු. ඊළඟට රජු පලා යනවා. එක දාමිලේ සෝමාදේවිය අරගෙන ආපහු යනවා.
එක දමිලේ රජුට ගෙන යන්න බැරි වුණු අනුරාධපුරයේ තිබූ පාත්‍ර ධාතුව අරගෙන ඒන් සතුටටපත් වෙලා යනවලු. එතකොට අර දමිලයන් පස් දෙනා. ඒ කියන්නේ පුලහත්ත, බාහිය, පණයමාර, පිළියමාර, දාටිය කියන පස් දෙනා ඒ ලංකා රාජ්‍යයේ එකෙක් මරමින් අනිකා බැගින් අවුරුදු 13කුත් මාස 7ක් රාජ්‍ය කරනවා. එතකොට පාලි මහවංශයේ මෙහෙමයි තියෙන පාත්‍රය ගැන. අසක්කුනිත්වා ගහේතුම් පත්තම් බුත්තං ජිනේත තං. එතකොට රජතුමාට ගෙන යාමට බැරි වූ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වළඳන පාත්‍රය කියලයි. එතකොට තම්පත්තං මොන පාත්‍රය ගැනද මේ කියන්නේ? ජිතේන බුත්තං බුදුහිමි වැළඳු. දැන් ඔබගේ මනසට මොන වගේ පාත්‍රයක්ද එන්නේ? කල්දේරමක් විතර පාත්‍රයක්? අපොයි නෑ. අපේ හාමුදුරුවන් දැනුත් පාවිච්චි කරන ප්‍රමාණයේ පාත්‍රයක් වෙන්න ඕන ඕක. එතකොට ඔබ හිතන්නේ අර පුංචි රන් පාත්‍රය අරගෙන යන්න අර දමිලයා මාතොටට ගොඩ බැහැලා ලොකු යුද්ධයක් කරයි කියලාද? එහෙමනම් ඒ මිනිහාගේ මොලේ කොලප්පම් වෙලා තියෙන්න ඕනේ නේද? මංකොල්ල කනවා නම් ওই පාත්‍රේ විතරක් දරන් යන්නේ. ඇයි අමතකද මේ දමිලයා එක්ක හිටිය අනිත් දමිලයන් පස් දෙනාම මේ රටේ රජ වුණා කියලා? අදත් ඔය අර කඩුව මේ කඩුව හොයා මිනිසුන් රජ වෙන්න දත කනවා. මේ මිනිහටත් රජ වෙන්න තිබුණානේ. එක පාත්‍රයක් වෙනුවට රම් පාත්‍ර කොච්චර හදාගන්න තිබුණාද? ඉන්දියාවේ මේ කාලේ හිටි රජු ගැන මහවංශයේ කතා නොකලට වෙනත් ඉතිහාස ග්‍රන්ථ කතා කරනවා. මට හරියට මතක නෑ ඒවා. ඒ රජු තමයි අනිවාර්යයෙන්ම මේ හත් දෙනා එව්වේ ලංකාවට. මොකද රජුරෝ දැනගෙන ඉන්න ඇති මේ විශ්ව දොරටු යතුරු ගැන. ඒ වගේම සෝමාදේවි ගැන. ඒකයි මේ දමිල සෙනවියන් දෙදෙනා කෙලින්ම ගිහින් රජුට බාර දෙන්නේ මේ සෝමාදේවියයි මේ රන් පාත්‍රය. එතකොට රජු සෝමාදේවිව තම දුහිතෘ තනතුරේ තබාගෙන හදා වඩා ගත්තලු. හැබැයි සාමාන්‍යයෙන් දිනර රජවරු කරන්නේ පරාද වෙච්ච රජුගේ බිසව අඹු තනතුරේ තබා ගැනීමනේ. ඔබතුමිය කියන්නේ සෝමාදේවියව ඔවුන්ට අවශ්‍ය වුණා කියලාද? ඒ අවස්ථාව වෙනකොට දමිලයන් හත් දෙනාම එළවනවා ඇතිනේ රජුගේ පස්සෙන්. ඇයි දමිලයන් හත් දෙනා විතරද? ඒගොල්ලන්ගේ සේනාව. ඒතර රජුන්ට යන්න ඇරලා නිකන් ඉඳී කියලා හිතන්න පුළුවන්ද? ওই කරත්තය අසු පිටින් නැගී යන මිනිසුන්ට අල්ලන්න බැරි වෙයිද? හැබැයිවටම උන්ට ඕන උනේ සෝමාදේවියයි. ඒ පිළිබඳ ඇයට හොඳ විශ්වාසයක් තිබුණා. තමන් ඉදිරියපත් වුණොත් එතනින් එහාට හඹා යාමක් සිද්ධ නොවන බවට එතුමිය දැනන් ඉන්නත් ඇති. දැන් ඔබතුමිය කියන්න හදන්නේ සෝමාදේවියත් තවත් භවයක් කියලාද මන්දෝදරිගේ? ඇයි වෙන්න බැරිද? මන්දෝදරි නිවන් ගියේ නෑනේ. හැබැයි මහත්මිය අප අහලා තියෙනවානේ ක්‍රිස්තු පූර්ව 89 දී නැවත වලගම්බා රජ වූ පසු සෝමාදේවියයි පාත්‍ර ධාතුවයි ලංකාවට ගෙන්වා ගත්තා කියලා. ඔව්. මේ යතුරු දාපු ගමන් යතුරු කටට ඇරෙන්නේ නෑ. ඕකට තියෙන ක්‍රමවේදයක්. ඒකයි සෝමාදේවිය පැහැරගෙන ගියේ. දොර අරව ගන්න. නමුත් භවයේ සැරිසරනකොට සෝමාදේවියට ඕක අරින හැටි මතක නැති වෙලා ගිහින්. ඒක දමිල රජුට අවබෝධ කරගන්න ඇති. ඉතින් වැඩක් නැති දේවල් තියාගෙන මොකටද අසල්වැසියන් සතුරු කරගන්නේ කියලා හිතාගෙන ওই වස්තුන් දෙකම ආපහු එව්වා. ඔබතුමියගේ මේ තර්කය නම් කිසිසේවත් බිඳිය නොහැකි බවයි පේන්නේ. ඇත්තටම සිහිබුද්ධියෙන් හිතනවා නම් මේ පුංචි රන් පාත්‍රයක් අරගෙන ඒකෙන් සෑහීමකටපත් වෙලා යන්නේ නැති බව අපි අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. අනිත් අතට බලනකොට මේ දමිලයන් බෞද්ධයනුත් නෙමෙයිනේ. මේ තරම් පාත්‍රයකින් සෑහීමකටපත් වෙන්නේ. හැබැයි අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ඔබතුමියගෙන් අහන්නම වෙනවා. ඔය සුජාතා සිටු දේවියගේ පාත්‍රය එදා උඩුගන් බලා ගියා නේද? මීට අවුරුදු 10කට 12කට විතර ඉස්සර මා පත්‍රයක දැක්කා ඕනෑම වස්තුවක් උඩුගම් බලා යවිය හැකි කියලා එක්තරා ගණිත සූත්‍රයකින්. එතකොට මේක මට මතක හැටියට නම් ඒක එහෙම කිව්වේ මහින්ද පාතේගම විද්‍යාඥයා. සමහර විට අපේ බෝධිසත්වයන් තමන් වහන්සේගේ ගණිත හැකියාව පුරගා බලන්නත් ඇති මේ පාත්‍රය උපයෝගී කරගෙන. සමහර විට මෙහෙමද දන්නෙත් නැහනේ. හරිම පාත්‍රයේද මේ ගෙනාවි කියා බලන්න වතුරට දාලා අර ආකිමීඩිස් හොයාගත්තා වගේ දෙයක්ද හෙව්වේ දන්නෙත් නැහනේ. ඒකත් ගණිත සූත්‍රයක් නේද? අර ඇත්තටම ওই පාත්‍රය රත්තරන්ෙන් හදපු දෙයක්ද? එහි සංයුතිය කෙසේද? එහෙම කියලාත් බැලුවත් දන්නෙත් නැහනේ. ඒ ඔක්කොම සෙවිය හැකි ගණිතයෙන්ම පමණයි. ඇත්තම කියනවා නම් මගේ විශ්වාසය නිර්වාණය කියන්නේ ගණිත ගැටලුවක්. ඔබතුමිය කීප අවස්ථාවකදීම සඳහන් කළා ගණිතය හා බුද්ධ ධර්මයේ අතර ඇති සම්බන්ධය.
ඔව්රු ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ ලියන්න තහනම් කළේ රහතුන් වහන්සේලාට. අර ගණිත සූත්‍රේ මේ ගණිත සූත්‍රේ කටපාඩම් කළාට ඔබ නිව්ටන් කෙනෙක්වත් ආකිමිඩිස් කෙනෙක්වත් වෙන්නේ නැහැ. මා හරියට කනගාටු වෙනවා අපේ රටේ ඉන්න බෞද්ධයන් ගැන. මලක් පූජා කරලා නිවන් යන්න බලාගෙන ඉන්න කට්ටියක් නෙමේ අපේ කට්ටිය. ගණිතය හොඳට ඉගෙන ගන්න. නිවන අත ළඟට මේවි. අපේ කාලේ ඊට වේගෙන් ගෙවි ගියා. අද අප ඊට විශේෂිත වූ කාරණයක් ගැන සාකච්ඡා කළා. මා හිතන හැටියට කිසිම කෙනෙක් මීට පෙර මෙවැනි කෝණයකින් බලලා නැහැ. විශ්වයේ උදව්වෙන් හරි අපට නියම ඉතිහාසය මතු කරගන්න පුළුවන් වුණොත් අපි දිනුවා වෙනවා. තිලකාරන්දිනි මහත්මිය ඔබතුමියට බොහොමත්ම ස්තුතියි මෙවැනි අගනා මතයක් ඉදිරිපත් කළාට. අසන්නනි මා ආරාධනය කරනවා රන්දිනි මහත්මිය ඉදිරිපත් කරන මේ මත ඔස්සේ ඔබේ බුද්ධිය මෙහෙවන්න කියලා. අදට සමුගන්නා මා රූ කාර්යවසම් ආයුබෝවන්. වංශයට විප්ලවීය අර්ථකථනයක් ඉතිහාසයේ සුළමුල සොයන තානායම්පොළ රේඩියෝවේ අභිමානනීය හෝරාව අභිමානී ලංකා ඉතිහාස දත්ත ගවේෂිකා ජ්‍යොතිර්වේදිනී තිලකාරන්දිනිගේ අභිමානනීය නිෂ්පාදනයක් මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී හා නීතිඥ රූකාරී වසා සංස්කරණය චතුරිකා සෙව්වන්දී සෑම බ්‍රහස්පතින්දා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට තානායම්පොළ රේඩියෝවෙන්. ගම්දොර අභියස සිට සයිබර් ලොබ අක්මුල් සිසාරා අපේ කමේ අඳුරය